හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් මම අදත් අරගෙන ආවේ කේක් එකක් ඩෙකරේට් කරන වීඩියෝ එකක්. මේක නම් කිලෝ 1.5ක බ්ලැක් ෆොරස්ට් ගැටෝ එකක්. එහෙනම් බලන් ඉන්නකෝ මම කොහොමද මේක ඩෙකරේට් කරන්න කියලා. ඉතින් මම පළවෙනි කේක් ලේ එක මේ විදිහට බෝඩ් එක උඩින් තියාගෙන ඒක මේ විදිහට චෙරි සිරප් වලින් හොඳට පොඟව ගන්නවා. ඊට පස්සේ මම ඒකට උඩින් විපින් ක්‍රීම් ලේ එකක් දානවා. ඉතින් සාමාන්‍යයෙන් ගැටෝ වර්ග විපින් ක්‍රීම් වලින් තමයි ඩෙකරේට් කරගන්නේ. ඒ නිසා මම මේ විදිහට විපින් ක්‍රීම් ලේ එකක් දාලා මේකට උඩින් ලෝකල් චෙරීස් දාගන්නවා. ඔයාලට මේ ලෝකල් චෙරීස් කේක් බඩු තියෙන කඩවල් වලින් ගන්න පුළුවන්. මේවා දැම්මාම කේක් එක ගොඩාක් රසයි. ඉතින් මම ලෝකල් චෙරීස් ටිකක් දාගෙන ස්පැචියුලා එකෙන් මේකත් විපින් ක්‍රීම් එකත් එක්ක හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට චෙරි ටිකයි විපින් ක්‍රීම් ටිකයි හොඳට කලවම් වුණාට පස්සේ මම දෙවෙනි ලේ එක මේ විදිහට දාගන්නවා. ඉතින් මම මේ කේක් ලේ එකත් යට ලේ එකට සමානව හදාගත්තා මේ වගේ. ඊළඟට මම ඒකේ තිබ්බ ඔයිල් පේප් එක ගලවලා අයින් කරා. ඊට පස්සේ මම මේ කේක් ලේ එකත් කලින් කේක් ලේ එක වගේම හොඳට චෙරි සිරප් වලින් මේක පොඟව ගන්නවා. මේ විදිහට කේක් එක වටේටම යන විදිහට මම චෙරි සිරප් දාගත්තා. මම දැන් මේ මුළු කේක් එකම විපින් ක්‍රීම් වලින් කවර් කරගන්න තමයි යන්නේ. මම දැන් කේක් එක නම් කවර් කරගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ ඊටු ඩිසයින් ටික දාගන්න. මම මේ වගේ ස්ක්‍රේප් එකක් අරගෙන මේ වගේ පොඩි ඩිසයින් එකක් දාගත්තා උඩට. ඊළඟට මම ග්‍රේට් කරගත්ත ඩාර්ක් චොක්ලට් අරගෙන මේ වගේ කේක් එක වටේටම දාගන්නවා. ඊළඟට මම වැඩි චොක්ලට් ටික අයින් කරලා මේ වගේ නොසල් එකකින් මේ වගේ බෝඩ් එකක් දාගන්නවා. මේ නොසල් එකේ අංක 32 කියලා තමයි ගහලා තිබ්බේ. ඊළඟට මම 1M නොසල් එකෙන් මේ වගේ බෝඩර්ස් දෙකක් කේක් එකේ උඩට දාගත්තා. අනිත් බෝඩ් එක දාන එක නම් වීඩියෝ වෙලා නෑ. ඔයාලට මේකේ පේනවා ඇති මම බෝඩර්ස් දෙකක් එක ළඟ දාගෙන තියෙනවා. මම ඊළඟට චොක්ලට් වලින්ම හැපි බර්ත්ඩේ කියලා ලියාගත්තා. දැන් කේක් එකේ වැඩ නම් ඉවරයි. ඊළඟට තියෙන්නේ චෙරීස් ටික තියාගන්න. මම මේකට ස්ටෙම් එකත් එක්ක තියෙන චෙරීස් තමා ගත්තේ. දැන් කේක් එකේ වැඩ ටික ඔක්කොම ඉවරයි. මේ කේක් එක කොහොමද කියලා ඔයාලගේ අදහසත් මට කියාගෙන යන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම අලුත් වීඩියෝ එකක් ගේනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න.